කවුරු හරි කෙනෙක් ඔයාලත් එක්ක ඉන්න යාළුවෙක් හරි නෑදෑයෙක් හරි බීපුවම පස්සේ හරි ඔයාට බනිනවා නම් හරි ඔයත් එක්ක රණ්ඩු කරන්න එනවා නම් මතක තියාගන්න මිනිහාගේ ඇත්තටම හිතේ ඔයත් එක්ක මොකක් තියෙනවා කියන එකද? තරහක් තියෙනවා. හරි බීලා ඉවරලා ඊළඟ දවසේ ඇවිල්ලා කියනෝනේ අයියෝ මචං මං අතින් මොනවා වුණාද දන්නේ නැහැ. අනේ සොරි මචං කියලා. ඒ මොකද්ද? රංගපෑම. ඒ රංගපෑම ඒ හොඳ සිහියෙන් ඉන්න වෙලාවේ යාගේ රංගපෑම. ඒ රංගපෑම එක දවසක අවසාන වෙන්න පුළුවන්. ඒක හින්දා ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. හරි වෙනදට කතා සමහර ඉන්නෝනේ මිනිස්සු වෙනද කතා කරන්නේම නෑ වචනයක්වත් කතා කරන්නේ නෑ. හැබැයි බීපුවන් පස්සේ කතාව නවත්ත ගන්න බෑ. හරි මොකද්ද? ඒ වගේ මිනිස්සු කතා කරන්න ආසයි. හරි නමුත් තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙයි කියලා හරි තමන් කතා කරන්න ගිහිල්ලා හිත කැඩෙයි කියලා අනිත් අය ඒක හින්දා නිශ්ශබ්දව ඉන්නවා. ඒව තමයි පුතේ බීපුවම් මතුවේ. හරි ඔන්න ඕක තේරුම් අරගෙන හරි වා ගෙවන මොහොතේ ඉන්න මොහොතේ පුතේ සතුටින් ඉන්න එච්චරයි.